අයිබෝවන් ඉන්ෆිනිටි ලැබ් YouTube නාලිකාව අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම රන්දුලු මාත් එක්ක අදත් ඉන්නවා සුචරිත සර්. අයිබෝවන් සර්. අපි ඔබට මේක කලින් කිව්වා මේ විද්‍යුත් විච්ඡේදනය ගැන අපි පරීක්ෂණ කීපයක් එක පෙළට පෙන්නනවා කියලා. දැන් අපි තුන්වෙනි එක අපි මීට කලින් පෙන්නපු එක ඔබට මතක ඇති මේ ජලීය කොපර් සල්ෆේට් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීම. අද අපි ඔබට පෙන්නන්නේ අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීම ගැන. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එනවා ඇති මේ අල්පාම්ලිත ජලය කියන්නේ මොකක්ද කොහොමද මේක හදාගන්නේ කියලා නේ. දැන් අපි මේ හදාගත්ත එකක් තියෙනවා. සර් කියන්න බලන්න අල්පාම්ලිත ජලය අපි කොහොමද හදාගත්තේ? ඔව් ඒ කියන්නේ අපිට දැන් ග්ලේසින් හදාගන්න පුළුවන් මේ කඩේකින් බෙද ගන්න පුළුවන් බැටරි ඇසිඩ් සල්ෆියුරික් අම්ලය. ඉතින් එතකොට මේ සල්ෆියුරික් අම්ලය ඒ බැටරි ඇසිඩ් වලට තමයි වතුර තව ටිකක් ගන්න ආශ්‍රිත ජලය මේ මික්ස් කරලා තමයි අපි ඒක මේ හදාගන්න පුළුවන්. සල්ෆියුරික් අම්ලය ස්වල්පයක් මිශ්‍ර කරපු ආශ්‍රිත ජලයට තමයි අපි සරලවම අල්පාම්ලිත ජලය කියලා කියන්නේ. අපි මේ විදිහට තමයි මේ අල්පාම්ලිත ජලය හදාගත්තේ. සල්ෆියුරික් අම්ලය ස්වල්පයක් ආශ්‍රිත ජලයට මිශ්‍ර කර. ඒ වගේම සර් දැන් ඔයාලට පේන මේ ඇටෝමත් ටිකක් සමහරට 아무තු තමයි අපි හදාගත්තේ අතන. කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් අපි මේ අරගෙන ඒක යටින් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ විදුලි සැපීම දීලා. මේ මොකද මේකේ අපි මේ පිට වෙන වායු එකතු කරගන්න තමයි මේ හදන්නේ. මේ ධනාග්‍රය මේ ඍණාග්‍රය. එතකොට ධනාග්‍රයෙන් පිට වෙන වායුව මෙතන එකතු කරගන්නත් ඍණාග්‍රයෙන් පිට වෙන වායුව මෙතන එකතු කරගන්නත් තමයි හදලා තියෙන්නේ. දැන් අපි විද්‍යුත් සැපීමට මේක සම්බන්ධ කරලා බලමුනේ. එතකොට මම මේක ඍණාග්‍රය සම්බන්ධ කරනවා, මේක ධනාග්‍රයට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි ටිකක් වෙලා තියලා බලමු මේක මොන වගේ නිරීක්ෂණයක්ද අපිට දකින්න ලැබෙන්නේ කියලා. 5 minutes later. ඉතින් ඔයගොල්ලන් බලන්න දැන් අපි මේක කරලා මම හිතන්නේ විනාඩි 5ක් විතර වෙනවා මේ විද්‍යුත් විච්ඡේදනය මේක දාලා. ඒතර බලන්න මේ දැන් මේ බලන්න වායු කුලේ විදිය. ඔබට පේනවා ඇති. මේ වායු කුලේනවා. දැන් අපිට පේනවා මේ වායු දෙක එකතු වෙනවා කියලා පේනවා අපිට. තාම අපි ධනාග්‍රයෙන් එකතු වෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. හැබැයි දැන් ඍණාග්‍රයට සම්බන්ධ පරීක්ෂානාලේ සෑහෙන දුරට වායු එකතු වෙලානේ. විශාල වායු පරිමාවක් එකතු වෙලා තියෙනවා ඍණාග්‍රේ. ධනාග්‍රේ එකකින් භාගයක් හෝ ඊටත් අඩුයි වගේ. ගොඩක් අඩු වායු ප්‍රමාණයක් තමයි තවම එකතු වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි දැන් මේ පරීක්ෂණය කරනකොට අපිට තේරිච්ච තමයි අපි මේ 9 වෝල්ට් බැටරි ගත්ත එක මේ පොඩ්ඩක් ස්ලෝ වෙන ගතියක් තියෙනවා මේ පරීක්ෂණේ කරන්න. ඒකට අපි පාවිච්චි කරා මෙන්න මේකේ DC power supply එකක් පාවිච්චි කරනවා. එතකොට එතනදී ඔයාලට බලන්න මේ ගන්න පුළුවන් මැක්සිමම් වෝල්ටේජ් 32කට අපි සෙට් කරගෙන තියෙනවා. මේ එතකොට තව ටිකක් ඉක්මනට මේක අපිට මේ ගැනීමේ හැකියාව තියෙනවා. දැන් විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත අපි දැන් මේ වායුව මේ එකතු කරගෙන තියෙනවා. දැන් අපි අර 9 වෝල්ට් බැටරියෙන් ගත්තා අපිට විනාඩි 15ක් විතර යනවා. ලොකු කාලයක් යනවා. ඒතකොට අපි කාලය දුර ගන්න පුළුවන් මේ වගේ DC power supply එකක් ගන්න පුළුවන් නම් නැත්නම් ඉතින් ඔයගලන්ට මේක නැත්තම් මෙන්න මේ වගේ සරලව ගෙදරදී හදා ගන්න පුළුවන් එකක්. දැන් මේක ඇත්තටම මේ පරණ ඕගන් වල ඒ වගේම ලැප්ටොප් වල වගේ මේ chargers පරණ එකකින් ඔයගලන්ට ගන්න පුළුවන් ලේසි. ඒතකොට ඒ charger එක මෙන්න මේ කොටස කපලා මෙතනට ඊට පස්සේ crocodile clip දෙකක් සම්බන්ධ කරලා මේ කෙලින්ම එතකොට 12 වෝල්ට් පවර් එකක් කෙලින්ම ගහලා ඔයම ගන්නත් පුළුවන් ඔයගලන්ට. ඉතින් මම හිතනවා ඒ කියන්නේ ගෙදරදීම තියෙන දේවල් වලින් කරන්න පුළුවන් මේ පරීක්ෂණය. දැන් අපි බැලුවොත් මේ හයිඩ්‍රජන් නම් සෑහෙන දුරට එකතු වෙලා තියෙනවා. මේ ඍණාග්‍රේ වායුව අපි ඒ ගැනත් පොඩ්ඩක් දැන් කතා කරමු. මේ වායු දෙක මොනවද කියන එක ගැන. දැන් අපි මේ වෙද්දි දැන් අපි ටික වෙලාවක් මේක ක්‍රියාකාරකම කරගෙන ගියා. දැන් ඔබට පේනවා ඇති පැහැදිලිව මේකේ නම් දැන් මේ විශාල මේ වායු පරිමාවක් එකතු වෙලා තියෙනවා. ඍණාග්‍රේ ධනාග්‍රේ තාම මේ බොහොම පොඩි ප්‍රමාණයක් එකතු වෙලා තියෙන්නේ. මේ වායු දෙක ගැනත් අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් මේ ඍණාග්‍රේ එහෙම නැත්නම් කැතෝඩයෙන් පිට වෙන්නේ අල්පාම්ලිත ජලය මේ විද්‍යුත් විච්ඡේදනයේදී හයිඩ්‍රජන් වායුව. ධනාග්‍රයෙන් පිට වෙන වායුව ඔක්සිජන් වායුව. දැන් මේ ඍණාග්‍රයෙන් පිට වෙන වායුව හයිඩ්‍රජන්ද කියලා හඳුනගන්න පොඩි පරීක්ෂණයක් තියෙනවා. ඒක දන්නවා ගොඩක් වෙලාවට ළමයි. මේ දැල්ලු ඉරටුවක් ඇතුල් කරාම මේ පොප් හඬින් දහණය වෙනවා. දැන් අපි බලමු මේක වෙනවද කියලා මේ ඍණාග්‍රේ පිට වෙන වායුවට. ධනාග්‍රයෙන් ඔක්සිජන් වායුව හඳුනගන්නේ පුළිඟු කීරක් ලං කරොත් ඒක දීප්තිමත්ව දැල් වෙන්නේ.
හැබැයි තාම අපිට ප්‍රමාණවත් ඔක්සිජන් පරිමාවක් එකතු වෙලා නැහැ. හයිඩ්‍රජන් නම් අපිට ප්‍රමාණවත් පරිදි එකතු වෙලා තියෙන නිසා අපි බලමු මේ එකතු වෙච්ච හයිඩ්‍රජන් වායුව අපිට හඳුනා ගන්න පුළුවන්ද කියන එක. ඔව් දැන් අපි බලමු මේ වායුව ප්‍රමාණවත් පරිදි එකතු වෙලා තියෙන නිසා මේ හයිඩ්‍රජන් වායුවට අපි මේ විදිහට මේ ඔබට සද්ද ඇහෙන්නේ නැති පොප් ශබ්දය ඉතා හොඳින් මේ නැවතත් නේ. ඔව් ඒක දැන් නිවිලා ගියා තෙත තිබුණ නිසා පොප් ශබ්දය ඉතා හොඳින් ඇහෙන්නේ නැති කියලා අපි හිතන පොප් හඬින් දැවිය යනවා. ඔව් අද අපි කරේ අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනයේදී ඇතිවන ප්‍රතිඵල මොන වගේද කියන එක බලපු එක. ඒකෙදී අපි දැක්කා ඍණාග්‍රයෙන් කැතෝඩයෙන් හයිඩ්‍රජන් වායුවත් ධනාග්‍රයෙන් ඇනෝඩයෙන් ඔක්සිජන් වායුවත් පිට වුණා. ඒකෙදී මේ ධනාග්‍රයෙන් පිට වෙනවා වගේ දෙගුණයක පමණ ආසන්න වශයෙන් දෙගුණයක පමණ වායු පරිමාවක් ඍණාග්‍රයෙන් පිට වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් වගේ දෙගුණයක් හයිඩ්‍රජන් පිට වෙනවා. එතනදී ඇනෝඩ කැතෝඩ ප්‍රතික්‍රියාව ගත්තොත් ඇනෝඩේදී OH ඍණායන ඔක්සිකරණයට ලක් වෙලා ඔක්සිජන් වායුව නිපද වෙනවා. කැතෝඩේදී හයිඩ්‍රජන් ධන අයන ඔක්සිහරණය වෙලා හයිඩ්‍රජන් වායුව නිපද වෙන ප්‍රතික්‍රියාවක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඔව් එතකොට විද්‍යුත් විච්ඡේදනයේ තවත් එක පියවරක් තමයි අපි කතා කරේ. ඒකෙදී අපි ක්‍රියාවලිය වේගවත් කරගන්න පහසු කරගන්න අපි 9 වෝල්ට් බැටරිය වෙනුවට DC power supply එක පාවිච්චි කරලා අපේ ක්‍රියාව ඉක්මනින් සිද්ධ කරගන්න අවශ්‍ය වූ නිසා. ඉතින් අපේ channel එක subscribe කරන්න කියන ඉල්ලීමක් කරනවා. එතකොට ඔබට දිගටම මේ වගේ වටිනා වීඩියෝස් ඔබට නැරඹීමේ හැකියාව ලැබෙන නිසා. එහෙමනම් අද අපි ඔබෙන් සමුගන්නවා. අපි ඊළඟ දවසේ විද්‍යුත් විච්ඡේදනයට අදාළවම තවත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් තුළින් ඔබව හමු වෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබට ආයුබෝවන්. Subscribe to my channel.